හායි යාළුවනේ හදවතේ නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ විහිළුකාරයෙක් බවට පත් කරන මේ අමන ගෝත මිනිසුන්ගේ මොලේ පෑදෙනත් එක්ක මේ රටේ ඉන්න විහිළුකාරයා කවුද කියලා මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඊට කලින් සබාදහමට අවනත සියලු දෙනා යුනිවර්ස් පොස්ට් නේචර් දැම්මම සබ්ස්ක්‍රයිබ් කළෙමු නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ මේ අමන ගෝතයෝ ගෝත පොන්නයෝ මෙන්න මුන් සජිත් ප්‍රේමදාස මහතා විහිළුකාරයෙක් කියලා එක එක පොස්ට් දාලා ඔහා දක්වනවා. මෙන්න මුන්ගේ අර පුකේ තියෙන මොලේ ඔලුවට එන්නත් එක්ක මම කතා කරන්න හිතුවා. සජිත් මහත්තයා කොයි වෙලාවෙ රටේ මහජනතාව වෙනුවෙන් කතා කරනකොට මහජනතාව අල්ලගෙන විහිළු කරන්නේ මොකද්ද? මහජනතාව ගොනාට අන්දන්නේ මොකද්ද? එතකොට විහිළුකාරයා කපටියා ඔක්කොම බලු වැඩේ කරන්නේ අපේ රටේ නායකයා අනුර කුමාර දිසානායක. හරිද? අනුර කුමාර දිසානායක දැන් බලම කිව්ව වචන ටික කමෙන්ට් එකක් දාලා දාගෙන යන්නෝ කට්ටිය. දැන් සජිත් මහත්තයා කිව්ව විහිළු කතයි අනුර කුමාර කිව්ව ගොන් කතයි විහිළු කතයි දෙකම එකට එකතු කරලා. දැන් රටේ නායකයා මෙහෙම කියනවා. පාර්ලිමේන්තුවේ කිව්වොත් බොරු. එළිය කිව්වොත් ඇත්ත. එතකොට බොරු කියන නායකෙක් ආවල් හුත්තකරයක් අපි ජාතිපති කරගත්තේ. අපට ඕනේ බොරු කියන පහල නෙවෙයි. අපට ඕනේ රට ගොඩ ගන්න පුළුවන් ක්‍රමවේද හදන මිනි මිනිස්සේ. බොරු කියන අය රටේ නායකත්වයට පත් කරගත්තම කොහොමද ඒක රටක් ගොඩ ගන්නේ? මු කියන්නේ බොරුනේ. ඒ කියන්නේ මුර නිත්‍ය ක්‍රමවේද පේන්නේ නැහනේ. ඒකින් අපේ රටේ ඉන්න හරට්ට තේරෙන්නේ නැහනේ. ඉතින් උන් කියනවා කොරණ දෙන්න නැතුවට උන් අර ආණ්ඩුවේ පුක හොදන සෙට් එක කියනවා සජිත් ප්‍රේමදාස මහතා විහිළුකාරයෙක් කියලා. ඇයි පකාල උඹට තේරෙන්නේ නැද්ද මේ අනුර කුමාර විහිළුකාරයෙක් කියලා? ඒ වචනේම අල්ලගෙන ඉම්බන්. ඒතර මේ ගෝතයට පුළුවන් රට කොට දාන්න. කක්සුදා ඉන්ජෝ ඇවිල්ලා මේකට උත්තර දීපන්. ඔබ පොක දීගෙන හොදන්නේ ආණ්ඩුවනේ. අනුර කුමාර කව මඩ හොදන එකානේ. මේකට උත්තර දීපන්කෝ. බොරු කියන මිනිහෙකුට රටේ පාලනයක් ගෙනියන්න පුළුවන්ද? බොරු කාර්යව නිත්‍ය ක්‍රමවේද පේන්නේ නැහනේ බං ගෝතයෝ. ඊට පස්සේ උතුරට ගිහලා ජාතිවාදය වපුරනවා. යකෝ නායකයෝ ඉන්නේ ජාතිවාදය වපුරන්නේ නෙවෙයි යකෝ රට ගොඩ ගන්න. යකෝ යුද්ධ කරපු මහින්ද රාජපක්ෂවත් ජාතිවාදය වපුරුවේ නැහැ. ඒ වෙලාවේ කිව්වේ අපි යුද්ධ කරන්නේ දෙමළ මිනිස්සුත් එක්ක නෙවෙයි. අපි යුද්ධ කරන්නේ LTT ත්‍ස්තවාදීත් එක්ක කියලා. එහෙම රටක් කරපු මනුස්සය තමයි මහින්ද රාජපක්ෂ. එතුමවත් ඒක කරේ නැහැ. තෝ මොකද්ද කරන්නේ? ගිහිල්ලා උතුරට ගිහිල්ලා ජාතිවාදය වපුරනවා. එතකොට ජාතිවාදයේ වපුරන නායකයෙක් කියන්නේ විහිළුකාරයෙක්ද? මෝඩයෙක්ද? මට නම් පේන්නේ අමු ගොන් හරකෙක්. මට නම් පේන්නේ එමයයි. උඹලට කොහොමද පේන්නේ? උඹට සජිත් මහත්තයා විහිළුකාරයෙක් වගේද පේන්නේ? එතකොට මේ වගේ ගොන් අතල් දෙන්නේ. හරිද? ඒ කාලේ කියපු ගොන් දේවල් තියෙනවා. එතකොට අර සජිත් මහත්තයා සූරුපන්ති කාමරෙට එක මේ හදනවයි කිව්වනේ ධනවතුන් උපයෝගී කරගෙන. ආපෝ ඕ මොනවද? මං පත් වුණාම බදු ප්‍රතිපත්තියක් දෙනවා එක්ක ධනවතුන්ට සිංගල් හදනවා එක්ක. දැන් හැදුවයි. දැන් ඒ ගොන් ආතල්ලෙක් ගත්තේ. ඒ ගොන් ආතල්ලෙක් ගත්තේ උඹලා නොමගෑවලා නේද? ඇයි රටේ මිනිස්සු හරක් කරලා නේද? එතකොට මෙන්න මේ වගේ විහිළුකාරයන් බං අපේ රටේ ජනාධිපති. හරිද? රටේ නායකයෙක් වුණාම පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. කොන්ද කෙලින්තියන් වැඩ කරන්න හැකියාව තියෙන්න ඕනේ. බොරු කියන මිනිහෙකුට කවදාවත් රට ගොඩ ගන්න බෑ. රටක් ගොඩ ගන්න නිත්‍ය ක්‍රමවේදය පේන්නේ නෑ. රටක් ගොඩ ගන්න ක්‍රමවේද හදන්න ඕනේ. ක්‍රමවේද හදන්න තු මේ රට ගොඩ ගන්න බෑ. එතකොට බොරු කියන මිනිහෙකුට ක්‍රමවේද පේන්නේ නෑ. ඌ ක්‍රමවේද දන්නේ නෑ. ඉතින් උඹලා ආණ්ඩුවට පොකද නෑ වගේ මං අහන්නේ. උඹලට මේ රටේ නායකයා අනුර කුමාර දිසානායක විහිළුකාරයෙක් විතර පේන්නේ නැද්ද? මට නම් පේන්නේ පට්ට ගොම් විහිළුකාරයෙක්. තිත්ත වුණත් ඇත්ත කෙලින් කියනවා. මන්න බය නැහැ. ඉරිය දැම්ම බය නැහැ. හැබැයි කියන්නවද කෙලින් කියනවා. මොකද මම මෙච්චර දවස් පොඩක් කටවාගෙන හිටියේ මේක ආණ්ඩුවක් දුන්නා නම් අපි බලන් ඉන්න ඕනේ හරි පාරක යන්න. මහජන මතයට ඉසනමන්න ඕනේ. තුනෙන් දෙක බලයක් දුන්නා. ජනාධිපති කෙනෙක් පත් කරා. ව්‍යවස්ථාදායක විධායකය පත් කරලා බලය දුන්නා. ඒ බලය දුන්නේ රට හදන්නේ. මුන් රට හදන්නේ නැහනේ. රටේ මිනිස්සු අල්ලන් ගොන් ආතල් ගන්නෝනේ. හරිද? ඊට පස්සේ මේ අධ්‍යාපන ක්‍රමය ගෙනාවයි ඒක කරන්න දෙන්නේ නැහැ කියලා ගොන් ආතල් ගන්න විපක්ෂයට බයිනවා. මොන හුත්තකරයක විපක්ෂයට බයින්නේ. තුනෙන් දෙක බලයක් තියෙනවා නම් වැඩේ අරනම් කරලා දාපල්ලා. අවල උත්තර විපක්ෂයට බයින්නේ.
තමන්ට තියෙන බලය හරියට පාවිච්චි කරලා වැඩ කරපල්ලා. මේ ගොන් අතල් ගන්න නැතුව. එතකොට අර මේ උඹලගේ අර කොට්ටච්චි ඒ කාලේ කිව්වා මේ වැස්සිය දීලා හරක් පට්ටියක් හදනවා කියලා. අර කොට්ටච්චි මන් දැක්ක හරක් පට්ටියත් එක්ක අරන් ඇවිල්ලා අර උද්ඝෝෂණයක් කරන්නේ විපස්සට එරිව. මොන හුත්තකඩේ බං උද්ඝෝෂණ කරන්නේ. තුරින්දයක බලයක් තියෙනවා විපක්ෂයට එරිව උද්ඝෝෂණ කරන්න ඕනේ නැහනේ. තමන්ගේ වැඩේ කරපල්ලකෝ. අර ජම්මෙට වඩා පුරුද්ද ලොකු කියලා තාම මුන්න තියෙන පුරුද්දට වැඩ කරනවා. පුරුද්දට වැඩ කරන්න එපා යකෝ උඹලට බලය තියෙනවා. ජනාධිපතිතුමනි ඔයාලට බලය තියෙනවා. තව අවුරුදු 4ක් තියෙනවා. මේ ගොන් ආතල් ගන්න නැතුව මේ රටට කරන්න පුළුවන් දේ කරලා ක්‍රමවේද හදලා රට ගොඩ යන පාරකට ගේන්න. තාමත් අවස්ථාව තියෙනවා. ඔය බොරු කියන එක නවත්තලා ගොඩ යන පාරකට රට ගෙනාවොත් ඔබට ඊළඟ පාර ජනාධිපති වෙන්න බැරි කමකුත් නැහැ. මේ ගොන් ආතල් ගන්න එක දැම්ම නවත්තන්න. උන් ආණ්ඩුවට කඩියාන ඩෝබිලට කියන්නේ උඹලත් පදනම් විරහිත කතා කියලා මිනිස්සු නොමග යවලා කඩේ යන්න එපා. මොකද උඹලා එහෙම කරොත් මේ විනාශ වෙන්නේ මේ රට. ඒක තේරුම් අරගෙන මෙන්න මේ ඩෝබිල කියන සෑම දෙයක්ම ෆිල්ටර් කරලා හරි දේ අවබෝධ කරන අපි හරි පාර ගමු. එහෙමනම් ඔබට ජය.